සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ළඟ මෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දට ලස්සන කැවිලි මේසයක් ඔයාලට තියෙන විදිහට සකස් කරගන්න ආකාරය ගැන. ඉතින් ඔයාලටත් පුළුවන් හැමෝම එකතු වෙලා පවුල හැමෝම එකතු වෙලා මේ වගේ ලස්සන මේසයක් ගෙදර තියෙන දේවල් වලින් ගෙදර කැවිලි හදලා ඔයාලට පුළුවන් විදිහට සකස් කරගන්න. මේ තියෙන අපේ ගිය අවුරුද්ද කැවිලි මේසය. ඉතින් මේ කොකිස් හදලා තියෙන්නේ ෆුඩ් කලරින් එකතු කරලා ඔයගලන්ට පුළුවන් ලස්සන කලර්ස් එකතු කරලා මේ වගේ කොකිස් හදාගන්න. ඉතින් මේ පැණිවල් හදාගෙන තියෙන්නේ හාල් පිටි සහ පාන් පිටි එකතු කරලා ඒ වගේම උදු පිටි එකතු කරලා. ඔයාලට තනිකර පාන් පිටි වලින් උනත් හදාගන්න පුළුවන්. ඒ වගේම පැණු වෙනවට එකතු කරලා තියෙන්නේ සීනි උණු කරලා පැණි හදාගෙන. හිතට කුමකටද නැකත්තුලා පෙරමග සුබ ලකුණු ගම පුරා ඇස් අස්සෙන් සොකරි නටවෙන ඇස් අස්සෙන් සොකරි නටවෙන. හිතයට පිපෙනාරෑ මල් මාලතී කතා රහසින් වගේ පැණි රසකට රස හිතිලා හින්දෙන සබ කෝලම පිරිමිකම පුරා රංපානට මන් වශී වෙලා දෙව්ලොව ගම කියා තේරුණා. ඉතින් මේ කේක් එක ගැනත් විශේෂයෙන් කියන්න ඕනේ. මේ කේක් එක කවර් කරලා තියෙන බටර් අයිසින් වලින්, ඒ වගේම මේ කැවිලි මල් පළතුරු හදලා තියෙන්නේ ෆොන්ඩන්ට් අයිසින් වලින්. ඉතින් මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මගේ හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලට ආරාධනා කරනවා මේ අලුත් අවුරුද්දේ ලස්සනට මේ වගේ කැවිලි මේසයක් හදලා ගෙදර හැමෝම එකතු වෙලා අවුරුදු සමරන්න කියලා. ඉතින් අපි නැවතත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. As